හායි යාළුවනේ ඉතින් කොහොමද ඔන්න අද මම ඔයාලට ගෙනාවේ මං කට්ලට් හදන විදිය බලන්න ඕගොල්ලොත් කට්ලට් හදන්නේ මේ විදිහටද කියලා නැත්තම් මේ විදිහට try කරලා බලන්න මාරම රසයි හොඳේ ඔන්න මුලින්ම අල ටිකක් තම්බ ගන්නවා මම මෙතන අල කිලෝ එකක් විතර අරන් තියෙනවා මම නම් ප්‍රෙෂර් කුකර් එකේ තමයි අල ටික තම්බ ගත්තේ ඊට පස්සේ හීනියට රතු ලුණු ටිකක් කපා ගන්නවා ඊට පස්සේ අමු මිරිස් ටිකකුත් හීනියට මේ වගේ කපා ගන්නවා මේ තියෙන්නේ සෙමන්ටින් එකක් මම පොඩි කරගෙන ඊට පස්සේ කරපිංච ටිකක් මේ වගේ හීනියට කපා ගන්නවා දැන් ටිකක් ලොකු තාච්චියක් මේ වගේ ලිපේ තියාගෙන තෙල් ටිකක් දා ගන්නවා ඒ ටික රත් වෙගෙන එනකොට අපි මේකට දා ගන්න ඕනි තලාගත්ත සුදු ලුණු ටිකක් ඉතින් අපි මේක කට්ලට් ටික හදන්න ඉස්සෙල්ලම පටන් ගද්දිම අල ටික තැම්බෙන්න තියලා ඊට පස්සේ අපි ඒකට අවශ්‍ය කරන අනිත් ටික කපලා එහෙම හදාගත්තාම අපිට ඉක්මනින් මේක හදා ගන්න පුළුවන් ඔන්න ඉතින් අපේ සුදු ලුණු ටික දැන් මෙහෙම රන්වන් පාට වෙනකොට මම මේකට දා ගන්නවා අපි පොඩි කරගත්ත සෙමන් ටිකක්. මෙතන මම සෙමන්ටින් එකක්ම අරගෙන තියෙනවා. මොකද අල කිලෝ එකක් විතර මම ගත්තා. ඒ නිසා ඔයගොල්ලෝ ඉතින් ඒවා බෙදලා කරලා හදලා පොඩ්ඩක් හදනවා නම් අවශ්‍ය ප්‍රමාණය ගන්න. මට කියන්න අමතක වුණා මෙන්න මේ වෙලාවේදී අපි ලුණු චුට්ටකුත් මේකට දා ගන්න ඕනි ඊට පස්සේ කහ චූට්ටක් වෙන්න වගේ දා ගන්න ඕනි මට ඒක කියන්න අමතක වුණා දැන් අපි මේ සෙමන් ටික චුට්ටක් බෙදෙන්න අරිනවා මොකද සෙමන් එහෙම එක්කම එකට කවලම් කරාම සෙමන් එකේ අමු ගතියක් තියෙන හන්දා මේ ඉස්සෙල්ලම සෙමන් ටික ටෙම්පරාදු වෙන්න දා ගන්නවා මෙහෙම ඊට පස්සේ අපි මේක ටිකක් ටෙම්පරාදු වීගෙන එනකොට මේකට අපි දානවා අපි කපා ගත්තනේ රතු ලුණු එතකොට අමු මිරිස් එතකොට තව අපි කපා ගත්ත කරපිංච ටික එන්නේ ටික මේකට අපි එකතු කර ගන්නවා ඊට පස්සේ ටික ඔක්කොම එකතු කරගෙන දැන් අපි මේකට කෑලි මිරිස් ටිකක් කහ චුට්ටක් ගම්මිරිස් කුඩු ටිකක් එහෙම එකතු කරගන්නවා ලුණු ටිකකුයි මේවා ඉතින් රස තම තමන්ගේ රස අනුව ඒ කියන්නේ සමහරු සැරට කන්න කැමති සමහරු ගොඩක් සැරට කන්න කැමති නෑ අන්න එහෙමනේ ඉතින් ඒ විදිහට රස අනුව දාලා මේ චුට්ටක් ඉතින් අර රහ බලාපුවාම තේරෙනවනේ එහෙම දාලා හදා ගන්නවා ඊට පස්සේ මේ ටික හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ අපි මේකට අර තම්බගත් අල ටික හොඳට පොඩි කරගෙන මේකට එකතු කරගන්නවා ඒ දාලත් අපි ඊට පස්සේ ලුණු ඒව මේව පොඩ්ඩක් රහ බලලා අවශ්‍ය ප්‍රමාණය තව තියෙනවා නම් ඒවත් දාගන්න ඕනි ඊට පස්සේ මෙන්න මේ වගේ මිශ්‍රණය අපි බාගෙන පොඩියට මෙන්න මේ වගේ කුලි ටිකක් හදා ගන්නවා ඒක ඉතින් සාමාන්‍යයෙන් පොඩි කුලි හරි තමන්ට කැමති ප්‍රමාණයකට හදා ගන්න පුළුවන් මම දැන් මේ පෙන්නන්නේ මේ ටික තවර ගන්න පිටි දෙවටුම හදා ගන්න ඇති මේ තියෙන්නේ කෝන්ෆ්ලවර් මේ වයින් තමයි මම හදන්නේ පිටි චුට්ටකුයි මේ කෝන්ෆ්ලවර් ටිකකුයි සමානව අරගෙන වතුර චුට්ටක් දාලා කවලම් කරගන්න ලුණු චූට්ටක් වෙන්න දාගන්න ඊට පස්සේ ඒක හොඳට කවලම් කරගන්න ඉතින් ඔන්න මට ඒකේ වීඩියෝ එකක් නම් ගන්න බැරි වෙලා තියෙනවා ඒක සමාන ප්‍රමාණ වලින් අරගෙන මිශ්‍රණය හදාගන්න
ඊට පස්සේ අපි හදාගත්ත අර ගුලි ටික ඒ පිටි දැවටුමේ තවරලා ඊට පස්සේ පාන් කුඩු හරි බිස්කට් කුඩු හරි තියෙන ඒවා අරගෙන ඒවත් දවටලා ගැඹුරු තෙලේ බැද ගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ රන්වන් පාට වෙනකම් බැද ගන්න. ඉතින් මට ඒ ටික නම් වීඩියෝ එකක් ගන්න බැරි වෙලා තියෙනවා. ඒ වුණාට ඉතින් මේ ටික වීඩියෝ නැති වුණාට කමන්නේ. ඔයගොල්ලන්ට ඒවා බැද ගන්න පුළුවන් නේ. try කරලා බලන්න ඔයගොල්ලොත් මේ විදිහට එනම් ගිහින් එන්න මෙච්චරණයි. කොහොම පරිස්සමින් සතුටින් ඉන්නවනේ එහෙනම්.